හයි කොහොමද? ඉතින් අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ලස්සනම ලස්සන ටේබල් මැට් කොහොමද ගොතාගන්නේ කියලා. අපි බලමු කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන ටේබල් මැට් කොහොමද ගොතාගන්නේ කියලා. ඉතින් අද ටේබල් මැට් එක ගොතන්න මම යූස් කරන්නේ මෙන්න මේ කලර්ස් තුන. ඉතින් මෙන්න මේ යාන් එකට කියන්නේ T10 යාන් එක කියලා Apple trend එකකින් ඔයාලට ගන්න පුළුවන් T10 යාන් එක. මේකෙන් තමයි අපි ලොකු අයගේ ඇඳුම් ගොතන්නේ. අපි බලමු කොහොමද මේකෙන් අපි ටේබල් මැට් එකක් ලස්සනට ගොතාගන්න කියලා. මම මුලින්ම මෙන්න මේ කලර් එක යූස් කරනවා. අපි බලමු මේ යාන් එක මේ විදිහට අරගෙන අපි ඉස්සෙල්ලම මැජික් රින් එක දාගන්න ඕනේ. මැජික් රින් එක දාන විදිය මම කලින් වීඩියෝ එකෙත් කියලා දුන්නා. ඊට පස්සේ මම චේන් දෙකක් උඩට මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මැජික් රින් එක ඇතුලෙන් මම DC 15ක් ගොතා ගන්නවා. ඔයාලා මෙතෙන්ට එනකන් DC 15ක් ගොතා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම DC 15ක් ගොතා ගත්තා. අපි මෙතන චේන් දෙකක් කලින් දැම්මා. එතකොට ඒ චේන් දෙකත් එක්ක DC 16ක් එනවා. ඉතින් මෙන්න මේ යට නූලෙන් ඇඳලා මම මැද තියෙන හිඩස පුංචි කරගන්නවා. ඊට පස්සේ අපි කලින් දාපු චේන් දෙක අතරින් මෙන්න මේ විදිහට නූල ගෙනල්ලා මෙන්න මේ ලූප් එක ඇතුලෙන් දාගන්නවා. ඊට පස්සේ නැවතත් මම චේන් දෙකක් දාලා තව චේන් එකක් දානවා. එතකොට චේන් තුනක් දාලා නැවතත් තව චේන් එකක් දාගන්නවා. දාලා මෙන්න මෙතන තියෙන DC එක චේන් එක ඇතුලෙන් මම DC එකක් දාගන්නවා. ආයි චේන් එකක් දානවා. ආයි DC එකක් දානවා. චේන් එකයි DC එකයි චේන් එකයි DC එකයි DC එකයි චේන් එකයි නැවතත් DC එකයි චේන් එකයි. මෙන්න මේ විදිහට අපි මේ මුළු රවුමම ගොතා ගන්නවා DC එතකොට 16ක් එන විදිහට. මෙන්න මේ විදිහට මුළු රවුමම ඉවර කරලා අපි මෙන්න මෙතෙන්ට ස්ටිච් එකක් දාලා අපි මේ රවුම ජොයින් කරගන්නවා. දැන් අපි මෙතන රවුන්ඩ් දෙකක් ගොතාගෙන ඉවරයි. අපි බලමු ඊළඟ රවුම කොහොමද ගොතාගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද තර්ඩ් රවුන්ඩ් එක ගොතාගන්නේ කියලා. මම මගේ මේ විදිහට හොක් එක මේ ලොප් එකේ තියාගෙන මෙන්න මේ හිඩසෙන් නැවතත් නූල අරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ නූල එක වාරයක් පටලවලා හුක් එකේ මේ හිඩසෙන් 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ මම මේ තියෙන හැම ලූප් එකකින්ම මගේ නූල ගන්නවා මෙන්න මේ විදිහට අරගෙන චේන් එකක් දාගෙන නැවතත් චේන් එකක් දාගන්නවා. ඊළඟ එක 1යි 2යි 3යි 4යි.
චේන් දෙකයි, එකයි, දෙකයි, තුනයි, හතරයි, චේන් දෙකයි. ඉතින් මෙන්න මේ විදිහට අපි මුළු රවුමම ගොතා ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මුළු රවුමම ගොතා ගත්තා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපි මේ රවුම ස්ලිප් ස්ටිච් එකක් ආධාරයෙන් ජොයින් කරගන්නවා. ඉතින් මේ කලර් එකෙන් කරන මේ රවුම ඉවරයි. දැන් අපි කලර් එක චේන්ජ් කරගන්න ඕනේ. ඊළඟට මම යූස් කරන්න වෙන රෝස් පාට යන්න එක, තද රෝස් පාට යන්න එක. මම මෙතන ස්ලිප් නොට් එකක් දාගන්නවා ඉස්සෙල්ලම. මේ විදිහට. ස්ලිප් නොට් එකක් දාලා චේන් 3ක් දාගන්නවා. අපි දැන් මේ තියෙන මෙන්න මේ හිඩසින් අපි චේන් DC 3 ගානේ දාගෙන යනවා. මෙතන චේන් 3ත් එක්ක මම මෙතෙන්ට දාන්නේ DC 2යි. මෙන්න මේ විදිහට. මේ හිඩසින් අපි DC 3ක් දාගන්න ඕනේ. මෙතනත් DC 3ක් දාගන්න ඕනේ. මම මේ නූල් දෙකත් යටින් හංගගෙනම තමයි මේක ගොතන්නේ. මෙන්න මේ විදිහට අපි මේ මුළු රවුමම මෙන්න මේ සිදුරකට DC 3 ගාන වෙන්න ගොතා ගන්න ඕනේ. ඉතින් යන්න මෙන්න මේ third round එක join කරගන්න. මෙන්න මේ විදිහට slip stitch එකක් දාලා අපි මේ හතරවෙනි රවුන්ඩ් එකත් ජොයින් කරගත්තා. ඊට පස්සේ අපි යමු ඊළඟ රවුන්ඩ් එක කොහොමද ගතන්නේ කියලා බලන්න. මම ඉස්සෙල්ලම චේන් 3ක් දාලා නැවතත් තව චේන් දෙකක් දාලා එක චේන් එකක් ස්කිප් කරලා ඊළඟ චේන් එකෙන් DC එකක් දාලා චේන් දෙකක් දාලා තව එක චේන් එකක් ස්කිප් කරලා ඊළඟ චේන් එකෙන් DC එකක් මෙන්න මේ විදිහට දාගන්නවා. නැවතත් මම චේන් දෙකක් දාලා යටින් තව චේන් එකක් ස්කිප් කරලා ඊළඟ චේන් එකෙන් මෙන්න මේ විදිහට DC එකක් දාගන්නවා. ආයෙත් චේන් දෙකයි චේන් එකක් ස්කිප් කරලා ඊළඟ චේන් එකෙන් DC එකයි. මෙන්න මේ විදිහට අපි මුළු රවුමම ගොතා ගන්නවා. චේන් දෙකක් දාලා චේන් එකක් ස්කිප් කරලා ඊළඟ චේන් එකෙන් DC එක ගානේ වෙන්න. මේ විදිහට අපි මුළු රවුමම ගොතා ගන්නවා. ඉතින් මේ විදිහට මම පස්වෙනි රවුන්ඩ් එකත් ගොතාගෙන ඉවරයි. ස්ලිප් ස්ටිච් එකක් දාලා මම මේක ජොයින් කරගන්නවා.
මෙන්න මේ විදිහට. ඉතින් ඊළඟට බලමු අපි කොහොමද 6 වෙනි රවුන්ඩ් එක ගොතාගන්නේ කියලා. 6 වෙනි රවුන්ඩ් එක ගොතන්නේ මම මෙන්න මේ විදිහට මෙන්න මේ හිඩස් අතරින් මගේ හුක් එක යවලා මෙන්න මේ විදිහට මේ ලූප් එක අස්සේ නූල යවනවා. ඊට පස්සේ හුක් එකේ එක බටයක් නූල පටලවලා මේ විදිහට යන්නවා. මේ විදිහට අපි 4 වතාවක් ගන්න ඕනේ. 2යි 3යි 4යි. ඊට පස්සේ ලූප් සියල්ලගෙන්ම නූල අරගෙන මේ විදිහට චේන් දෙකක් දානවා. නැවතත් 1යි 2යි 3යි 4යි චේන් දෙකයි 1යි 2යි 3යි 4යි චේන් දෙකයි 1යි 2යි 3යි 4යි චේන් දෙකයි. ඉතින් මෙන්න මේ විදිහට අපි මුළු රවුන්ඩ් එකම ගොතා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම 6 වෙනි රවුන්ඩ් එකත් ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ මෙතනින් අපි ස්ලිප් ස්ටිච් එකක් දාලා ජොයින් කරගමු. දැන් අපිට තියෙන්නේ ඊළඟ රවුන්ඩ් එක ගොතන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මම මෙතන ආයෙත් කලර් එක චේන්ජ් කරනවා. මේ යාන් එක මෙතනින් කට් කරගන්න. මම ඊළඟට යූස් කරන්නේ මෙන්න මේ කලර් එක. ස්ලිප් knot එකක් ඉස්සෙල්ලම දාගන්නවා. මේ විදිහට. මෙතනින් දාලා මම චේන් 3ක් උඩට ගොතා ගන්නවා. ඊට පස්සේ මෙතන මම චේන් 2යි දාන්නේ. මොකද මෙතන අපි මෙතන මම DC 2යි දාන්නේ. අපි මෙතන චේන් 3ක් දාපු හින්දා. 1යි 2යි. මම ඊළඟ හිඩසින් DC 3ක් දාගන්නවා. නැවතත් DC 3ක් දාගන්නවා. නැවතත් මම DC 3ක් වෙන මේ විදිහට දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට හැම හිඩසටම DC 3 ගානේ ගොතාගෙන මෙන්න මේ රවුම ඉවර කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඊළඟ රවුන්ඩ් එකත් ගොතාගෙන ඉවරයි. මම ස්ලිප් ස්ටිච් එකකින් මේ රවුන්ඩ් එකත් මෙන්න මේ විදිහට ජොයින් කරගන්නවා. අපි බලමු දැන් ඊළඟ රවුන්ඩ් එක කොහොමද ගොතාගන්නේ කියලා. අපි ඊළඟ රවුන්ඩ් එක ගොතාගන්නේ චේන් 3ක් උඩට දාලා නැවතත් චේන් 2ක් දාගන්න. එතකොට චේන් 5යි. එක චේන් එකක් මෙතනින් ස්කිප් කරලා ඊළඟ චේන් එකකින් අපි DC එකක් දාගන්නවා. නැවතත් චේන් 2යි
එකක් ස්කිප් කරලා DC එකයි චේන් දෙකයි එකක් ස්කිප් කරලා ඊළඟ එකෙන් DC එකයි ආයි චේන් දෙකයි එකක් ස්කිප් කරලා ඊළඟ එකෙන් DC එකයි චේන් දෙකයි නැවතත් මෙතන ස්කිප් 1 ඊළඟ එකෙන් DC එකයි මේ විදිහට චේන් දෙකයි එකක් ස්කිප් කරලා ඊළඟ එකෙන් DC එකයි. ඉතින් මෙන්න මේ විදිහට මුළු රවුමම අපි ගොතා ගන්න ඕනේ. ඉතින් මම මේ රවුම් දෙකක් ගොතාගෙන ඉවරයි. දැන් මම ස්ලිප් ස්ටිච් එකකින් මේක ජොයින් කරගන්නවා මෙන්න මේ විදිහට. ඊළඟ රවුන්ඩ් එක ගොතාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. මේක නම් දැන් ඔයාලට පුරුද්දුත් ඇති. මොකද මෙන්න මේ ගෙතු විදියටම තමයි මෙතනත් ගොතන්නේ. හැබැයි මම මෙතෙන්දි 5 වතාවක් මේ නූල පටලවලා ගන්නවා. මෙතන 4 වතාවයිනේ ගත්තේ. මෙතන 5 වතාවක් ගන්නවා. එකයි දෙකයි තුනයි හතරයි පහයි චේන් දෙකයි එකයි දෙකයි තුනයි හතරයි පහයි චේන් දෙකයි මෙන්න මේ විදිහට ඔයාලට මුළු රවුන්ඩ් එකම මෙන්න මේ විදිහට ගොතා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ රවුන්ඩ් එකත් ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ රවුන්ඩ් එකත් මෙන්න මේ විදිහට ජොයින් කරගන්නවා. දැන් අපි ආයෙම කලර් චේන්ජින් එක තමයි යන්න හදන්නේ. යන්නේ කට් කරලා මම ඊළඟට යූස් කරන්නේ මෙන්න මේ යාන් එක. ඉස්සෙල්ලාම ස්ලිප් නොට් එක දාගමු. ඊට පස්සේ මෙන්න මෙතන මේ හැම සිදුරකින්ම DC 3 බැගින් වෙන්න දාගන්න ඕනේ. පළවෙනි එකේ මම ඉස්සෙල්ලාම චේන් 3ක් දාගන්නවා. චේන් 3ක් දාලා මෙතෙන්ට මම දාන්නේ DC 2යි. මොකද මෙතන චේන් 3ක් තියෙන. ඒ කියන්නේ DC එකක් වගේ හින්දා. දැන් DC 2ක් දාගෙන මෙතෙන්ට DC 3ක් දාගන්න. හැම සිදුරකටම ඉඩසකටම DC 3 බැගින් වෙන්න අපි ගොතා ගන්න ඕන. හැම ඉඩසකටම මේ වගේ DC 3 බැගින් වෙන්න මේ විදිහට මුළු රවුමම ගොතා ගන්නවා. ඉතින් ඊළඟ රවුන්ඩ් එකත් ගොතාගෙන ඉවරයි. මේ විදිහට ඊළඟ රවුන්ඩ් එකත් මම ජොයින් කරගන්නවා. ඊට පස්සේ ඊළඟ රවුන්ඩ් එක ගොතන්න තමයි යන්නේ. මම මෙතනින් චේන් 3ක් දාලා නැවතත්
චේන් දෙකක් දාගන්නවා. මෙතනින් මේ චේන් එක ස්කිප් කරලා මෙතෙන්ට DC එකක් දාගන්න. නැවතත් චේන් දෙකක් දාලා එකක ස්කිප් කරලා ඊළඟ එකෙන් DC එකක් මෙන්න මේ විදිහට DC එකක් මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ චේන් දෙකයි DC එකයි චේන් දෙකයි එකක් ස්කිප් කරලා DC එකයි චේන් දෙකයි එකක් ස්කිප් කරලා ඊළඟ එකෙන් DC එකයි ආයි චේන් දෙකයි එක චේන් එකක් යටින් මේ විදිහට ස්කිප් කරලා ඊළඟ චේන් එකෙන් DC එකයි. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ රවුමත් ඉවර කරගන්න ඕනේ. ඉතින් මේ රවුන්ඩ් එකත් මම ඉවර කරන්න මේ විදිහට. ඊට පස්සේ මේක ජොයින් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. අපි බලමු ඊළඟ රවුන්ඩ් එක කොහොමද ගොතාගන්නේ කියලා. ඒකත් මෙන්න මේ රවුන්ඩ් එක අපි ගොතාගත්ත විදිහටම තමයි මෙන්න මේ රවුන්ඩ් එක ගොතාගත්ත විදිහටම තමයි ගොතන්නේ. මම මෙන්න මේ විදිහට නූල පටලවලා මේ විදිහට අපි පස් වතාවක් මේ විදිහට වතාවක් පටලවලා මේ හිඩසින් දාලා මේ විදිහට චේන් දෙකක් දාලා එකයි දෙකයි එකයි දෙකයි තුනයි හතරයි පහයි චේන් දෙකයි එකයි දෙකයි තුනයි හතරයි පහයි චේන් දෙකයි එකයි දෙකයි තුනයි හතරයි චේන් දෙකයි මේ විදිහට මුළු රවුමම අපි මෙන්න මේ විදිහට ගොතා ගන්න ඕනේ. අපි දැන් මේ රවුන්ඩ් එකත් ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේක ජොයින් කරගන්නවා. ඊට පස්සේ ඊළඟ කලර් එකටම චේන්ජ් වෙන්න තමයි තියෙන්නේ. මේ යාන් එක කට් කරලා අනිත් කලර් එක මෙන්න මේක තමයි ඊළඟ රවුන්ඩ් 3 ගොතන්න මම යූස් කරන කලර් එක. දැන් බලමු කොහොමද ඒ රවුන්ඩ් 3 ගොතාගන්නේ කියලා. අපි දැන් ඊළඟ රවුන්ඩ් එක ගොතා ගන්න මේ විදිහට ස්ලිප් නොට් එකක් දාගන්නවා. ස්ලිප් නොට් එකක් දාගෙන මේ සිදුරෙන් දැන් අපි මෙතන දාගන්නවා චේන් 3ක්. චේන් 3ක් දාගෙන මම මෙතන දාන්නේ DC 2යි. මොකද අපි දැන් මෙතන චේන් 3ක් දාපු හින්දා. ඊට පස්සේ ඊළඟ හිටසින් අපි DC 3ක් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙන්න මේ සිදුරෙන් DC 3ක් දාගන්න ඕනේ. ඉතින් DC දාන හැටි මම ඔයාලට කලින් වීඩියෝ එකක කරලා තියෙනවා. ඉතින් ඔයාලට
ඒක බලන්න පුළුවන්. ඒක බලලා මූලික දැනුම ටික ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රවුන්ඩ් එකේ ගොත්තපු විදියටම තමයි මෙන්න මේ හිනස් අතරින් ඔයාලට තියෙන්නේ DC 3 ගානේ මුළු රවුමම දාගෙන යන්න. ඉතින් මෙන්න මේ රවුන්ඩ් එකක් මෙන්න මේ විදිහට ඉවර කරගෙන මම මේක ස්ලිප් ස්ටිච් එකක් ආධාරයෙන් මෙන්න මේ විදිහට ජොයින් කරගන්නවා. ඊට පස්සේ නැවතත් චේන් 3ක් උඩට දාලා තවත් චේන් 2ක් මම මෙන්න මේ විදිහට දාගන්නවා. ඒ කියන්නේ චේන් 5ක් දාලා මෙන්න මේ තියෙන චේන් එක ස්කිප් කරලා ඊළඟ චේන් එකෙන් මම ඩබල් ක්‍රොෂේ එකක් මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් මෙන්න මේ විදිහට ගොතා ගන්නවා. පස්සේ ආයෙත් චේන් දෙකක් දාලා තව චේන් එකක් යටින් ඇතෑරලා ඊළඟ චේන් එකෙන් මම ඩබල් ක්‍රොෂේ එකක් මෙන්න මේ විදිහට ගොතා ගන්නවා. නැවතත් චේන් දෙකක් දාලා චේන් එකක් යටින් ඇතෑරලා ඊළඟ චේන් එකෙන් ඩබල් ක්‍රොෂේ එකක් මේ විදිහට ගොතා ගන්නවා. ආයෙත් චේන් එකක් දාලා චේන් එකක් මෙතනින් ඇතෑරලා ඊළඟ චේන් එකෙන් ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් මෙන්න මේ පැටර්න් එකම තමයි මේ විදිහට මේ රවුමත් ඉවර කරගන්නවා. ඉතින් අපි මේ රවුන්ඩ් එකත් ගොතාගෙන ඉවරයි. දැන් අපි මේක ස්ලිප් ස්ටිච් එකක් ආදරේ මෙන්න මේ විදිහට ජොයින් කරගන්නවා. පස්සේ මෙන්න මේ සිදුරෙන් වෙන ස්ලිප් ස්ටිච් එකක් දාගෙන මම චේන් 3ක් උඩට දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ සිදුරට මම DC 5ක් ගොතා ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ සිදුරට මම සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ චේන් 3ක් දාලා ඊළඟ සිදුරෙන් මම සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. ආයෙ මෙන්න මේ සිදුරට මම DC 5ක් ගොතා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ ආයෙම ඊළඟ සිදුරෙන් සිංගල් ක්‍රොෂේ එකයි ඊට පස්සේ චේන් 3ක් දාලා ඊළඟ එකෙන් සිංගල් ක්‍රොෂේ එකයි. එතකොට අපි මේක මෙරවුම ගොතාගෙන යන්නේ DC 5යි ඊළඟ සිදුරෙන් සිංගල් ක්‍රොෂේ එකයි චේන් 3යි ඊළඟ සිදුරෙන් සිංගල් ක්‍රොෂේ එකයි ඊට පස්සේ ආයෙම ඩබල් ක්‍රොෂේ 5යි සිංගල් ක්‍රොෂේ එකයි චේන් 3යි සිංගල් ක්‍රොෂේ එකයි. ඉතින් මෙන්න මේ පැටර්න් එකට තමයි අපි මේකේ මුළු රවුමම ගොතා ගන්න. ඉතින් මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ගොතාගත්තු ලස්සන ටේබල් මැට් එක.